මානකට කලින් 2.69ට ගැලුවත් තිබිච්ච ගෑස් වල අද ප්‍රයිස් එක මේ ඈ. තෙල් මිල වැඩි වෙන එක වගේ වුණා. ඉතින් හරි එච්චර ගණන් ගත යුතු තරම් දෙයක් නෙමෙයි වෙන විනාශයක සාපේක්ෂව. මිඩල් ඊස්ට් වල මැද පෙරදිග අපේ ශ්‍රී ලාංකිකයෝ විශාල වශයෙන් වැඩ කරනවා. ගොඩක් අය රැකියා කරන්නේ මැද පෙරදිග. එතකොට ඊශ්‍රායලෙත් සෑහෙන සෙනඟක් වැඩ කරනවා අපේ අය. එතකොට ඊශ්‍රායලයට ඉරානෙන් බෝම්බ ගහලා අපේ අයට අනතුරක් වෙනවා නම් ඒකත් අපිට ප්‍රශ්නයක්. මිඩල් ඊස්ට් වලට ඉරානෙන් බෝම්බ ගහලා එහෙට කාහරි අනතුරක් වත් වෙනවා නම් ඒකත් අපිට ප්‍රශ්නයක්. ඒ නිසා මට කාරණිකව ඉල්ලන්න දෙන්නේ අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ගෙන් කාගවත් පැත්තක් ගන්න එපා. ඇමරිකාවේ පැත්තවත්, ඉරානි පැත්තවත්, ඊශ්‍රායලයේ පැත්තවත් කාගේවත් පැත්තක් ගන්න එපා. යුද්ධේ පැත්ත ගන්න එපා. යුද්ධ එපා කියන පැත්ත හිට ගන්න. යුද්ධ එපා. යුද්ධෙන් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. ඔය සුළු පිරිසක් ඉන්නවා ආයුධ වලින් හම්බ කරන උන් ටිකක්. අන්න ඒ උන්ට විතරයි එකෙන් වාසියක් වෙන්නේ. උන් කවදාවත් යුද්ධයට යන්නේ උන් නෙමෙයි. උන් ටික හැංගිලා ඉඳගෙන වෙන මිනිස්සුන්ව යවලා පොඩි මිනිස්සුන් අපේ පන්තියේ උන් යවලා තමයි යුද්ධ කරන්නේ. යුද්ධයට ගිහලා මැරෙන මේ ඇමරිකන් සෝල්ජර්ස්ලා ඒගොල්ලෝ යුද්ධෙන් හම්බ කරන මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු තමයි අහිංසකව මැරෙන්නේ අන්තිමට. රස්සාවක් හොයාගෙන මිඩල් ඊස්ට් ගිය අපේ මිනිස්සු අනතුරේ. ඊශ්‍රායල් ගිය මිනිස්සු අනතුරේ. හැමතැනම අපේ මිනිස්සු අනතුරේ. අපේ පන්තියේ උන් අනතුරේ. යුද්ධයට නායකත්වය දෙන යුද්ධේ හොඳයි කියන උන් යුද්ධයට යන්නේ නැහැ. උන්ගේ ළමයි යුද්ධයට යන්නෙත් නැහැ. උන් හොඳට කාලා බිලා ජොලිය පාටි දාලා ෂෝක් එකකට ඉන්නවා. මේ අත තේරුම් ගන්න ඕනේ නැද්ද අපි? ඇයි යුද්ධේ අර පැත්තටයි මේ පැත්තටයි හුරේ දාන්නේ අපේ කට්ටිය? මිනිස්සෙට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. යුද්ධේ හොඳ නැහැ කියන තැන අපි ඉන්න ඕනේ. අපිට උපකාර කරලා තියෙනවා ඉරානෙන්. අපිට උපකාර කරලා තියෙනවා ඇමරිකාවෙනුත්. ඒ නිසා අපි කාගවත් පැත්තක් ගන්න ඕනෙත් නැහැ. අපි හරි පැත්තට සාධාරණ පැත්තට ගන්න. අපි කියන්නේ මේ යුද්ධේ කොහෙත්ම සාධාරණ නැහැ. යුද්ධේ හොඳ නැහැ. මේ විදිහට ස්වාධීන රටකට ගහන එක හොඳ නැහැ. ඒක කියන්න ඕනේ. කවුරු කරත් ඇමරිකා කරන වැඩේ හොඳයිද? ඒ වැඩේ හොඳ වැඩක් නෙමෙයි. ඉතින් ඒ වැඩේ හොඳයි කියලා ඔබ කියනවා නම් නිකමට හරි. ඒ වැඩේම ඇවිල්ලා අපේ ලංකාවට කරොත් ඒක හොඳයිද? ලංකාවටත් කෙල්ල ඇරියොත් එහෙම හොඳයිද? ඉරානය වගේ බලවත් රටකටත් ගහනකොට අපි වගේ රටවල් නිකන් හාල් කෑලි නේ. මේ සත්‍ය තේරුම් ගන්න. ඒ නිසා මේ මර්ධනකාරී වැඩේ අගය කරන්න එපා. කිසි පැත්තක් ගන්න එපා. වැරදි වැඩේ මේ වැඩේ වැරදි කියන එක පැත්තව ගන්න. අපිට යුද්ධ නවත්තන්න බැරි වෙන්න පුළුවන්. අපි අඩු ගානේ හරිතන හිටගෙන ඉන්න ඕනේ. පක්ෂග්‍රාහී නොවි කාගවත් පැත්තක් ගන්න නැතුව යුද්ධ එපා කියන තැනයි අපි ඉන්න ඕනේ. ඔය යුද්ධ හොඳයි කියන උන් එකෙක්වත් අරහෙට ගහන එක හොඳයි මෙහෙට ගහන එක හොඳයි කියන එකෙක්වත් යුද්ධයට යන්නේ නැහැ උන්. උන් ඉන්නේ ඇඳයට හැංගිලා. උන් ඇඳයට හැංගිලා ඉඳගෙන අනිත් මිනිස්සුන්ව යුද්ධයට යවන්න තමයි කතාව නේ. අනිත් මිනිස්සුනේ මැරෙන්නේ. තමන් බේරෙනවනේ. තක්කඩි. ඒ වගේ තක්කඩියෙක් වෙන්න එපා බං. මිනිස්සු මැරෙන්නේ කොහේ හරි. ඊශ්‍රායලේ මැරුණත්, ඉරානේ මැරුණත් යුද්ධයට ගිහිල්ලා මැරෙන ඇමරිකන් සෝල්ජර් මිනිස්සෙක්. ඌ මේ අහිංසකෙක්. ඌ මේ රස්සාවක් කරන්න ගිහිල්ලා ඉන්නේ. ඌට යුද්ධෙන් හම්බ වෙන්නේ නැහැ සල්ලි. යුද්ධෙන් හම්බ කරන්නේ මේ බුලට් විකුණලා ආයුධ විකුණලා හම්බ කරන්නේ උන් නෙමෙයි ඒ. මේ ඇත්ත තේරුම් ගමු අපි. හුරේ දාන්න එපා යුද්ධෙට. යුද්ධෙන් වැඩක් නැහැ කාටවත් වාසියක් වෙන්නේ නැහැ. තෙල් මිල වැඩි වෙනවා. ඒක නේද පොඩි දෙයක්. ඉතින් තෙල් මිල වැඩි වෙනවා ඔක්කොම බඩු වැඩි වෙනවා ඊට පස්සේ. ඒ තරමට පඩි වැඩි වෙනවද? ඒතර අපේ ජීවන මට්ටම ඉහළ යනවා යුද්ධ නිසා කාගේ හරි. ඔව් යුද්ධයට නායකත්වය දෙන උන්ගේ ජීවන මට්ටම ඉහළ යනවා. උන්ට හොඳට කෝටි ගණන් හම්බ කරන්න පුළුවන් යුද්ධෙන්. උන්ගේ බැංක් account පිරෙනවා යුද්ධයක් යනකොට. අපේ මොකද වෙන්නේ? අපේ පවුල් වල අපේ ආදරණීය සමාජිකව මැරිලා යන එක තමයි වෙන්නේ. වෙන මොකුත් වාසියක් වෙන්නේ නැහැ නේ අපිටනේ. ඒ නිසා කාගවත් පැත්තක් ගන්න නැතුව නිර්පාක්ෂිකව ඉන්න. එච්චර මෝඩ තැනකට වැටෙන්න එපා. අර එක හොඳයි මේක හොඳයි කියන්නේ යුද්ධය හොඳ නැහැ කියන තැන ඉන්න. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා ඇමරිකන්ස්ලා යුද්ධය අනුමත කරනවා කියලා. ඇමරිකන්ස්ලා යුද්ධය අනුමත කරන්නේ නැහැ. ඇමරිකාවේ ජීවත් වෙන්න ඕනේ ඇමරිකානු මිනිස්සු මොන වගේද හිතන්න පතන්න කියලා දැනගන්න හරියට ඇමරිකාවේ ජීවත් වෙන්න ඕනේ. ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම දන්නවා 10ක් ගත්තොත් 7 දෙනෙක් සපෝට් කරන්නේ නැහැ යුද්ධෙට. කැමති නැහැ මිනිස්සු. මේ මිනිස්සු දැන් වෙනස්ම තැනක ඉන්නේ. මිනිස්සු දැන් අද වෙනකොට කියන්නේ හරි උඹට යුද්ධ කරන්න ඕන නම් උඹේ පුතා ඔය ආපන් යුද්ධෙට කියලා කියන්නේ ජනාධිපතිට. එහෙම තැනක ඉන්නේ ඇමරිකන්ස්ලා. ඇමරිකන්ස්ලා යුද්ධෙට සපෝට් කරන්නේ නැහැ කවුරුවත්.
ඒගොල්ලෝ දන්නවා දැන් මේ කතාව මොකක්ද ඇත්තටම වෙන්නේ කියන එක ගැන. ඇමරිකන්ස්ලා සපෝට් කරන්නේ නැති ඒක තමයි වෙලා තියෙන්නේ මේ ලෝකෙට වෙලා තියෙන දේ. මිනිස්සුන්ගේ බලය අරගෙන මුන් බලය ගත්තාට පස්සේ උන් කරන්නේ උන්ට ඕන එක. මිනිස්සුන්ට ඕන එක නෙමෙයි. මිනිස්සුන්ගේ මතය ප්‍රකාශ වෙන්නේ නැහැ කොහෙවත්. මිනිස්සුන්ට ඕන දේ වෙන්නේ නැහැ කොහෙවත්. උන්ට ඕන එක උන් කරන්නේ. කොහෙන්වත් අවසර ගන්න නැහැ. කිසිම නීතියක් රීතියක් පිළිපදින්නේ නැහැ. මේ විදිහට යුද්ධ කරන්න අයිතියක් නැහැ. ඇමරිකන් ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිට එහෙම තීරණයක් ගන්න බෑ. කොංග්‍රස් එකේ අවසර නැතුව, සෙනෙට් එකේ අවසර නැතුව එහෙම යුද්ධ කරන්න බෑ. කිසි කෙනෙක් කියන දෙයක් අහන්න නැතුව මේ විදිහට හිතු මතේ කරලා තිනවා. ඒක විදිහට රටවල් හෝ මොකක් හෝ ක්‍රමයක් පවත්වාගෙන යන්න පුළුවන්ද? ඔක්කොම කඩාගෙන වැටෙනවනේ. කිසිම රටක්. ඉතින් මේ දෙන ආදර්ශය හොඳයිද ලෝකෙට? ඇමරිකාව වගේ බලවත් රටක්, ලෝකෙ දින නම්බර 1 රට ලෝකෙට දෙන ආදර්ශය හොඳ එකක්ද? ඡන්දෙන් පත් වෙච්ච මිනිසුන්ගේ මතේ කිසිම විදිහට සත පහකට ගණන් ගන්න නැතුව Tamanට ඕන එක කරන්නේ, Tamanට කැමති දේ මන් තමයි, මගේ තීරණය තමයි අර. ඒක හරියන වැඩක් නෙමෙයි. ඉතින් අපිට ඒක වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හරි, අපිට තියෙන බලාගෙන ඉන්න එක විතරක් වෙන්න පුළුවන්. අඩු ගානේ අපි හරි පැත්තේ ඉඳගෙන බලාගෙන ඉමු. සාධාරණ පැත්තේ, යුක්ති සාධාරණ පැත්තේ. Tamanගේ ඔළුවට බෝම්බයක් වැටෙනවට කැමති කට්ටිය විතරක් යුද්ධයට ආවඩන එක හොඳයි. අනික් කට්ටිය යුද්ධයට ආවඩන්න එපා. අහිංසකෙක් මැරෙන්නේ හැමතිස්සෙම. තාත්තා කෙනෙක් මැරෙන්නේ, පුතෙක් මැරෙන්නේ, හස්බන්ඩ් කෙනෙක් මැරෙන්නේ. හරි, අම්මා කෙනෙක් මැරෙන්නේ ඇමරිකන් සෝල්ජර්ස්ලා. නැත්තම් ඉරානයේ ඉන්න මිනිස්සු, අහිංසක මිනිස්සු, ඊශ්‍රායලයේ ඉන්න අහිංසක මිනිස්සු, ඒ මිනිස්සු සම්බන්ධයක් නැහැ මේ යුද්ධෙට. මේ මහයුන් ලොකු එවුන් තීරණ අරගෙන උන් හැංගිලා ඉන්නවා. හොඳට කාලා බීලා පාටි දාලා ජොලියේ ඉන්නවා. පොඩි උන් මැරලා යනවා. පාඩුව පොඩි උන්ට. ඒ නිසා අඩු ගානේ උඹලා මනුෂ්‍යත්වයක් තියෙන මිනිස්සු කවුරුවත් යුද්ධේ හිට ගන්න එපා. යුද්ධෙත් එක්ක හිට ගන්නම එපා. සාදු කියන්න එපා යුද්ධෙට. හරි, අපි මහ ලොකු බෞද්ධයෝනේ ශ්‍රී ලාංකිකයෝ. බෞද්ධයෝ යුද්ධෙට සාදු කියන්නේ කොහමද? අපි අවුරුදු 30 ගාණක් යුද්ධ තිබිච්ච රටක්. කොච්චර වටින මිනිස්සු මැරුණාද අපේ ජීවිත කොච්චර නැති වුණාද? හොඳම මිනිස්සු ටික මැරුණේ. හොඳම එඩිතර මෙවුන් ටික මැරලා ගියේ. දැන් ගොඩක් වෙලා ඉතුරුලා ඉන්නේ පඟර නැට්ටෝ ටික. හොඳ එවුන් ටික තමයි මැරලා ගියේ. ඒක තමයි අපිට යුද්ධෙන් වෙච්ච වාසිය. ඒ නිසා යුද්ධෙට සාදු කියන්න නම් එපා කරුණා කළා. හරි පැත්තේ හිට ගන්න. අපිට කරන්න පුළුවන් දේ එච්චරයි. ඒ නිසා කිසිම වෙලාවක කාගේවත් පැත්තක් අරගෙන අරවා මැරෙන එක හොඳයි, මෙයා මැරෙන එක හොඳයි කියලා කියන්න එපා කරුණා කළා.